Welcome to a world beyond words. කැඩපත් කුමරියගේ කතාව. වෙල්නෝරා කියන රාජධානියක කන්නාඩි තිබුණා. ඒ වුණත් ඒවට කිසිම පිළිබිඹුවක් තිබුණේ නැහැ. ජලය නිහඬයි, වීදුරු හිස්. ඒ ලෝකේ කිසිම කෙනෙකුට තමන්ගේ ඡායාව දැක ගන්න බෑ. මිනිස්සු තමන්ගේ රූපය දැනගත්තේ අනිත් අයගේ වචන වලින් විතරයි. ඔයාගේ ඇස් හරියට පහන් නගේ දිලිසෙනවා. ඔයාගේ හිනාව උණුසුම්. ඒත් ඒක ඇත්ත කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ ලෝකේ එක ගැහැණු ළමයෙක් හිටියා. ඇගේ නම ලුනාරා. එයා හරිම කුතුහලයෙන් ඉන්න කෙනෙක්. අනිත් අය නොදකින දේවල් දකින කෙනෙක්. එක රැයක නිහඬ වැවක් අසල හුලගත් නතර වුණා. ජලය මෘදු ලෙස කම්පණය වුණා. ඒ මොහොතේ ලුනාරා දැක්කා එයාගේම මුහුණ. පිටුපස හැරිලා මේක කොහොමද වෙන්න පුළුවන් කියලා කල්පනා කරා. එයා ආයෙමත් පිළිබිඹුව දිහා බලද්දී ඒක හුඟක් පැහැදිලි. එයාම එයා දිහා බලාගෙන ඉන්නා වගේ. ඊළඟ දවසේ එයා මේක මිනිස්සුන්ට කිව්වා. මිනිස්සු hina වුණා. ඒක වෙන්න බෑ. ඔයා හීනයක් දැකලා ඇති. එයාගෙම පවුලේ අයත් කියලා තිබුණා ලුනාරා ඒක අමතක කරන්න. ඒත් ඇත්ත දැකපු කෙනෙකුට එහෙම අමතක කරන්න පුළුවන්ද? එදාම රෑ එයා ආයෙමත් වැව ළඟට ගියා. ඒ වුණත් මේ වෙලාවේ ඇය තනියෙන් නෙවෙයි හිටියේ. අදුරු මීතුම අතරින් මෘදු පියවරක් ඇවිල්ලා නතර වුණා. එක වයසක කාන්තාවක්. එයාගේ ඇස් මැරෙන තාරකා වගේ පැබලෙනවා. ඔයා එනකම් මම බලාගෙන හිටියා. එයා මෘදු විදියට කිව්වා. ලුනාරා බියෙන් ඔයා කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ එයා කිව්වා මම අතීතයේ මතක තියෙන කෙනෙක්. මේ ලෝකේ කාලයක් තිබුණා. මිනිස්සුන්ට තමන්වම දැක ගන්න පුළුවන් වෙලා තිබුණා කියලා. ලුනාරාගේ හදවත වේගයෙන් ගැහුණා. එහෙනම් මේක නැති වුණේ කොහොමද? වයසක කාන්තාව වැව දිහා බලලා මිනිසුන් බය වුණා. තමන් දැක්ක දෙයට. සමහර වෙලාවල් වලදී එයාලට තමන්වම පිළිගන්න බැරි වුණා. ඒ වගේම සමහර වෙලාවල් වලදී එයාලට තමන්වම පිළිගුල්ුණා. ඒ නිසා එයාලා තීරණය කරා පිළිඹුව සදාටම නැති කරලා දාන්න. ලුනාරා හැමින් ඇහුවා එහෙනම් මට ඒක පේන්නේ නැහැ කියලා. වයසක කාන්තාව hina වුණා. මොකද ඔයා බය නැති නිසා. බය නැතුව ඇත්ත බලන්න. ආයෙත් බලන්න. ඇය කිව්වා. ලුනාරා වැව අසලට ගියා. ජලය බැබළුණා. ඇයගේ පිළිබිඹුව නැවතත් පෙනුණා. ඒ වුණත් මේ වතාවේ එක වෙනස්. එයා නෙවෙයි hina වුණේ. පිළිබිඹුව hina වුණා. ලුනාරාගේ හදවත නතර වුණා වගේ. එයා ඇහුවා ඔයා කවුද? ජලය ඇතුලෙන් හඩක් නැගුණා. ඒ ලුනාරාගේම හඩ. මම ඔයාගේ සත්‍ය. වයසක කාන්තාව මෘදු ලෙස කිව්වා ලුනාරා ඔයා මිනිහෙක් නෙවෙයි. ඔයා උපන්නේ පිළිබිඹුවෙන්ම. ඔයා මෙහෙට වෙලා තියෙන්නේ නැතිවුණ සත්‍ය නැවත කියන්න. ලුනාරාගේ ඇස් කඳුළු වලින් පිරුණා. එයා මෙච්චර කාලයක් ගත කරපු ජීවිතය දැන් දාලා යන්න වෙලාව හරි. එයා ඇහුවා එහෙනම් මම මේක කරන්නේ කොහොමද කියලා. එයා ආපසු දෙන්න. ඒක සරලයි. නමුත් මිනිස්සුන් තමන්ව දැක්කහම එයාලට ආයෙමත් ඒකට කැමති වෙන්න බැරි වෙයි කියලා කිව්වා. එක නිහඬතාවයකින් පස්සේ හුලඟ හඩක් නැතිව ගියා. ලුනාරා වැව අසල හිටියා. එක පියවරක් ඉදිරියට. සංසුන් බොරු ලෝකයක්ද නැත්නම් වේදනා සහිත සත්‍ය ලෝකයක්ද? එයා ඇස් වහගත්තා. හැමින් ජලයට ඇතුල් වුණා. ඒ මොහොතේ ආලෝකය පුපුරා ගියා. වෙල්නෝරා රාජධානිය පුරාම ජලයට ආයමත් ජීවයක් ලැබුණා. කන්නාඩි බැබළුණා. මිනිස්සු තමන්වම දැක්කා. කොහෙත්ම නොදකින රූපයක්. සමහරුන් hina වුණා. සමහරුන් නඩා වැටුණා. සමහරුන් බයට ඇස් වහගත්තා. ඒත් ඒ හැම එකම සත්‍යයක්. දවස් කීපයකට පස්සේ ලෝකය වෙනස් වුණා. සම්පූර්ණයෙන් නෙමෙයි. ඒත් ඇත්තටම. මිනිස්සු තමන්ගේ රූපය අප්‍රිය කරේ නෑ. එයාලා තමන්ගේ රූපයට ආදරය කරන්න පටන් ගත්තා. ටික දවසකට පස්සේ ලුනාරා ආයෙමත් වැව ළඟ හිටියා. මේ වතාවේ ඒ ඇයමයි. ඇයට තව දිගු කාලයක් තමන්ගේ ජීවිතය ගත කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වෙලාවේ වයසක කාන්තාව ආයෙමත් ඇවිල්ලා මෘදු විදියට ඔයා සංසුන්කම නෙවෙයි තෝරගත්තේ කිව්වා. ලුනාරා මෘදු විදියට hina වුණා. මම තෝරගත්තේ සත්‍ය. ඉතින් මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි අපි බය වෙලා හංගන්න උත්සාහ කරන අපේ අදුරු පැතිත් අපේම කොටසක්. ඒවා පිළිගන්න වෙලාවට තමයි අපි සම්පූර්ණ වෙලා අපිට ඇත්තම ශක්තිය හම්බ වෙන්නේ. ඒ වගේම
අදුරෙන් පලා යාම අපිව අසම්පූර්ණ කරනවා. ඒත් ඒක පිළිගත්තොත් අපව සම්පූර්ණ වෙලා අපේ ඇත්තම බලය හමු වෙනවා. ඒක නිසා ප්‍රශ්න වලින් පැනලා යන්න එපා. ඒවට අනිවාර්යෙන් විසඳුමක් තියෙනවා. ඒක විශ්වාස කරන්න.